මේ මන්තිය කරන්න එපා මේමයි අපි එනකන් ඉන්න අපි එනවා මරාගෙන එනවා කියලා. මේ ප්‍රශ්න කියන්නේ ඉතින් දැන් පන්තිය කරන්න එපා. මං කියන්නේ කොච්චර කැපවීමක් ඒ දරුවන්ට තියෙනවද? ඒ කැපවීම ඉස්සරහට තියාගන්න ඕනේ. දැන් සමහර දරුවන්ට මතක තියාගන්න මට අද දවසේ පොඩි මොටිවේෂන් එකක් දෙන්න ඕනේ. ඔය සමහර දරුවන්ට තියෙනවා මේ පොඩි ප්‍රශ්නයක්. මොකක්ද දන්නවද මේ? අර ස්ප්‍රයිට් බෝතලේ වගේ. ඇයි ඒ ස්ප්‍රයිට් බෝතලේ වගේ කියන හේතුව තමයි සමහර දරුවෝ උසස් පෙළ විභාගයේ මුලින්ම කරනකොට ඒ දරුවන්ට තියෙනවා මේ පොඩි ගැම්මක් මේක කරන්න ඕනේ කියලා. හැබැයි ටික කාලයක් යනකොට ඒක පොඩ අඩු වෙනවා. හැබැයි මම අපේ පන්තියෙන් දැක්ක හොඳ දෙයක් තිබ්බා. ඒ කියන්නේ මම අපේ පන්තියෙන් දැක්ක සුවිශේෂී දෙයක් තිබ්බා. අපේ පන්තියේ ළමයි ස්ප්‍රයිට් බෝතලයක් නෙවෙයි. අපේ පන්තියේ ළමයි මතක තියාගන්න ටිකක් අර වෙනස්ම විදියකට හිතන සහ ඒ වගේම තමයි ටිකක් කැපකිරීමක් කරන්න උනන්දු වෙන දරුවෝ. ඒ කියන්නේ ඇත්තම කතාව තමයි මෙතන යටි අරමුණ මොකක්ද කියන එක බැලුවොත් ඒ දරුවන්ගේ දෙමව්පියන්ගේ හීනි සැබෑ කරන හරි හොඳ උත්සාහවන්ත දරුවෝ ඉන්නේ. දැන් මම දැන් දැක්ක JIT එක්සෑම් එක ලියලා මේ දරුවෝ මෙහෙම එනවා කියන්නේ ඒ දරුවන්ට කොච්චර මහන්සියක්ද. හැබැයි මේ වැඩේ කරගන්න ඕන කියන මානසිකත්වය ඒ දරුවන් තුල තියෙනවා. වැදගත්ම දේ වෙන්නේ ඒක. තේරුණාද කියන්නේ? අනිත් ළමයිනුත් එහෙමයි. පැහැදිලිද කියන්නේ? දැන් අනිත් ළමයි මොකද හොරවන්නේ මට? සර් අපි JIT ලියන්නේ නැති වුණාට අපි ආවනේ පන්ති. හරි. මම දන්නවා. මම කියන අර ළමයිව උදාහරණයකට අරගෙන මම කියන්නේ. ඒ ළමයි ගොඩක් ඇත්තටම වටිනවා. පැහැදිලිද කියන්නේ? අනිත් ළමයිනුත් වටිනවා. හැබැයි සමහර උන් ඉන්නවා මතක තියාගන්න JIT ලියන්නෙත් නැතුව මතක තියාගන්න පරක් වෙලනේ.